සුබ දවසක් වේවා හැමෝටම. වෙසක් මාසෙත් පහු වෙලා පොසොන් මාසෙත් උදා වෙලා. ඒත් ඉතින් පොසොන් එකට වෙසක් අරන් ඔන්න මං ආවා. හැමදාමත් වගේ මාත් එක්ක ඉන්න, මගේ වීඩියෝස් බලන හැම දෙනාවම මං ගොඩාක් ආදරෙන් මතක් කරනවා. අද වෙසක් පෝය දවස. ඔන්න ඉතින් අපේ පොඩි දෙන්නා උදෙන්ම රඹුටන් කඩන්න ගියා. රඹුටන් නම් ඉතුරු වෙලා නෑ. ගස් මුදුනේ තියෙන ඒවා ඔක්කොම ලේන්නු කුරුල්ලෝ කාලා. ඉතින් මේ දෙන්නා සත්තුන්ටත් බැන ඔන්න රඹුටන් කඩනවා. මං ආවා ඉස්සරහට මගේ ජපන් රෝස පාත්තිය බලන්න. ඒවයි නම් මේ දවස්වල මල් ගොඩාක් අඩුයි. මල් හරියටම ඇත්තෙම නෑ වගේ. මොකද මේ දවස්වල වැස්සනේ. ජපන් රෝස කියන්නේ අවුවට ඔරොත්තු දෙන එකක්නේ. ඉතින් අවුවට තමයි මේ පාත්තිය පිරෙන්නම මල් තියෙන්නේ. දැන් නම් මේකේ මල් ගොඩාක් අඩුයි. ඒ විතරක් නෙවෙයි මම මේ ජපන් රෝස පාත්තිය රඳවලා තින්නේ කුරුළු ලෑල්ලේ. ඒකත් හොඳටම දිරලා ඒකත් අලුත් වැඩියා කරන්න ඕනේ. වැස්සට තෙමුණු ජැකට් එක මම වේලෙන්න දාලා තිබ්බේ. ඒකේ වතුර හිඳිලා ටිකක් රස්නෙට තියෙනවා. උදේ පෑවිල්ල නිසා චුට්ටක්. මෙයා ඉතින් ඒක උඩ නැගගෙන ඔන්න දඟල ඉන්නවා. මේ වැඩෙත් ඉවර කළා කඩපු රඹුටන් ටිකත් අරගෙන අපි කට්ටිය ගෙට ආවා. දැන් හදන්නේ දවල්ට කෑම උයා ගන්න. උදේ උයලා තිබ්බේ නෑ. උදේටත් එක්කම ඔන්න දැන් දවල්ට කන්න කෑම ටිකක් හදන්නයි හදන්නේ. ඇමරෙල්ල ටික සුද්ධ කරන ගමන් බලන්නකෝ රම්ටන් ටිකට උනදී ඔක්කොම ටික කාලා ඉවර වුණා. ඉතින් කුස්සියට ගිහිල්ලා බතකුත් උයාගෙන ඇමරෙල්ල මාළුවක් හදලා කරෝල හොද්දකුත් හදාගත්තා. දැන් ඉතින් කියයි ඔයගොල්ලෝ වෙසක් දවසේ කරෝල කන්න හොඳ නෑනේ කියලා. අපි කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා වෙසක් දවසට පොසොන් දවසට විතරක් සංවර වෙලා වැඩක් නෑ. අපි ඉතින්ම සංවර වෙන්න ඕනේ. ඉතින් මං කරේ ගෙදර තිබ්බ දේ හදලා කෑම ටික ලෑස්ති කරගත්ත එක විතරයි. ඉතින් රඹුටන් කඩලා නාරන් ටිකකුත් කඩාගෙන මේ බලන්නකෝ මං කලින් ආත කාලා ඒ ආත ඇට ටිකක් ඉතුරු කරගත්තා. ඒවා විසි කරන්නේ නැතුව වේලලා අරගෙන මේ අනිත් ඇට જાතිය ඇවිල්ලා කොමඩු. මේ තියෙන්නේ මේ විදිහට මන් නාරන් හදලා ඉතුරු කරගත්ත වේලලා ඉතුරු කරගත්ත ඇට ටික. ඉතින් දැන් හදපු නාරන් වලිනුත් මෙන්න මේ විදිහට මම සෝදලා වේලලා බෝතලයකට දාලා එකතු කර ගන්නවා. මොකද අපිට තියෙන්නේ බොහොම පොඩි ඉඩක්නේ. ඉතින් දැන් තියෙන හැම ඉඩකම වගේ මම නාරං කෙසෙල් රඹුටන් එතකොට අන්නාසි පේර ගස් ලැබු ආතා එතකොට බඩ ඉරිඟු වගේ දේවල් පුළුවන් විදියට තියෙන ඉඩ ප්‍රමාණය අනුව වවලයි තියෙන්නේ. ඉතින් අද වෙසක් පොය දවසනේ ලස්සන මල් වට්ටියකුත් හදාගෙන බුදු පහන තියලා බුදුන් වැඳලා අපි හදන්නේ කූඩු පත්තු කරලා වෙසක් බලන්න යන්න. ඒත් ඉතින් කාල ගුණේ කොයි විදියට වෙයිද කියලා නම් අපි දන්නේ නැහැ. බලමුකෝ වැස්සේ නැත්තම් අපි මේ ළඟපාතට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එනවා. වැස්සොත් යන්නේ නැහැ. ඔන්න දන්සලක් නම් අපි වැඳගත්තා. අපි ගෙදරට අරගෙන ඇවිල්ලා තමයි කෑවේ. ඉතින් මේ තියෙන්නේ අපේ රෑ කෑම. පොඩ්ඩක් පොද ගහපු ඉඳා අපි එළියට යන එක අවදානම්නේ. ගෙදරට වෙලා ඉඳලා වැස්ස චුට්ටක් අඩු වුණාම මෙන්න මේ විදියට අපේ ගෙදර අපේ වත්ත ලස්සනට කූඩු වලින් බකට් වලින් පහන් වලින් ආලෝකමත් කරගත්තා. ඉතින් කොහොමද ඔයාලට වෙසක්? රටේ පවතින කාලගුණ තත්ත්වය අනුව සමහරක් අයට වෙසක් නම් එච්චර සතුටුදායක නෑ. ඒත් ඉතින් හැමෝටම ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්
ගිහිල්ලා එන්නම්. හැමෝටම බුදු සරණයි.